ධනරාජා මට ඇත්තටම මේ වෙලාවේ වාට ඔයාගේ හොඳ කියනවාද ඔයාට බයිනවද කියලා හිතා ගන්න බෑ. මොකද මේ අවස්ථාවේ ඔයාගේ වීඩියෝස් වගේක් වෛරල් යනවා. එක YouTuber කෙනෙක් ඔයාව හම්බ වෙන්න ඇවිල්ලා ඔයාගේ ගැන ඔයාගේ වතුලාන්තය ඔයාගේ වටපිටාව සියලුම දේ ගැන මේ වෙනකොට ලස්සන වීඩියෝස් ටිකක් යනවා. මම ඒ හැම එකක්ම බැලුවා. ඒ බලලා තමයි මේ කතා කරන්නේ. ඇත්තට මම දන්නේ ඒක ඔයාගේ රකපෑමක්ද තවත් නැත්නම් ඔයාගේ ඇත්ත ජීවිතේද කියලා. මොකද ඔයා එක තැනක එක කියනවා ඔයා views ගන්න තමයි ඔයා නෙගටිව් මාකටිං කළේ. නමුත් මතක තියාගන්න පුතා නෙගටිව් මාකටිං කරලා කවදාවත් ඔයාට ඔයාගේ පිළිගැනීමක් නම් ලැබෙන්නේ නැහැ. ඔයා හොඳට පොසිටිව් නම් මටත් පුළුවන් පුතේ එහෙනම් කරන්න මෙහෙ රෙද්ද කඩාගෙන dance කරන්න. මටත් පුළුවන් කුණුහරුප කියාගෙන වීඩියෝස් කරන්න. නමුත් අපි එහෙම නොකර අපි යම්කිසි දේවල් ටිකක් කරගෙන යනවා. පොඩක් හිතන්න. නමුත් මම දන්නවා අපිටවත් නැති හොඳ ඔඩියන්ස් එකක් වාට ඉන්නවා. ලෝකෙ පුරාම ලොකු ඔඩියන්ස් එකක් ඉන්නවා. ඒක නිසා මම මේ වාගෙන් ඉල්ලන්නේ රයිට්. ඔයාගේ අතුලාන්තය අපි දැක්කා. ඔයා නැවත වාරක්වත් සෙකන්ඩ් chance එකක් හම්බෙලා තියෙනවා ගොඩ එන්න. ඔයාට කාගෙන් හරි උදව් ඉල්ලන්න ඕන නම් උදව් ඉල්ල ගන්න. ඔයාට කැමරා නැත්තම් කිසිම දෙයක් ඔයාට අදාළ equipments නැත්තම්. so ඒ වගේම මම ඔයාට මෙහෙම දෙයක් කරන්න කැමතියි. මම ඔයාගේ ඉංග්‍රීසි ඔයා ප්‍රොනවුන්ස් කරන විදිහ ඇත්තටම මම දැකලා ඒකට හරි ආසයි. ඒක කාටවත් නැති ලස්සනට ප්‍රොනවුන්ස් කරන්න පුළුවන් ඔයාට ඉංග්‍රීසි. ඒක නිසා මම කැමතියි ඇත්තටම ඉංග්‍රීසි සර් කෙනෙක් විදිහට ඔයාගේ ඉංග්‍රීසි ටික හදලා දෙන්න. ඔයාගේ ස්පෝකන් නොලෙජ් එක හොඳට හදලා දෙන්න සතියක් කතා කරන්න නැතුව පුතා. ඔයා මගේ ඔන්ලයින් ක්ලාසස් වල ජොයින් වෙන්න. මගේ තියෙනවා වැලිවේරිය සිරස ආයතනය, මගේ තියෙනවා ශික්ෂා ආයතනය මේ අපේ පියගම. ඒ වගේ මගේම ආයතනයේ තියෙනවා පියගම ඔන්ලයින් සෙෂන්ස් එක යනවා. ඔයා මට කතා කරන්න. ඔයාට මම නොමිලේ මම කරලා දෙනවා පුතේ. අතර මම ඔයාට මාර ආදරේ මම ඔයාට හරිම ආදරේ කරන චරිතයක් පුතේ. පළවෙනි වීඩියෝ එකේ දාම. ඔයා දෙවෙනි කම්බැක් එකකින් ඔයා ඔක්කොම විනාශ කරගත්තා. ඔයාට මේ වාගේ සෙකන්ඩ් chance එක ඔයා හදාගන්න ඔයාගේ ජීවිතේ නැවත වරක්. මම අපි හැමෝම බලන් ඉන්න ලෝකේ ඉන්න මිනිස්සු නැවත හොඳ කම්බැක් එකක් දීලා හොඳ දේවල් කරලා ලෝකේ ජය ගනී කියලා. alright පුතේ super